subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න. මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ආවේ මම මොනවාද කොණ්ඩෙට use කරන්නේ කියලා. මට හිතුණා ඔයගොල්ලොත් එක්ක ඒක share කරගන්න ඕනේ කියලා. ඔයා මොන treatment එක කරත්, ඒ කියන්නේ කොණ්ඩෙට මොනම දේ කරත් ඔයාගේ අගිස් පැල්ල තියෙනවනේ මුලින් අගිස් කපන්න. මම කොණ්ඩෙට ගොඩක් වද දීපු කෙනෙක්. කොහොම හරි මගේ කොණ්ඩේ ගොඩක් dry වෙලා කැඩි කොණ්ඩේ තියා, ඒ කියන්නේ ඔළුව මේ මැද හරියෙන් වගේ කොණ්ඩේ ගොඩක් ගියා. මේ හරියෙන් කොණ්ඩේ ගොඩක් ගියා. දැන් ඔයාලට පේනවා ඇති මේ චූටි බේබි හෑර්ස් ඇවිල්ලා තියෙනවා. මම ඔයාලට දාන්නම් මගේ දැන් කොණ්ඩේ කලින් කොණ්ඩේ. ඔයගොල්ලොන්ට මම කියන්න ඕන මුලින් මේක ඕනම කෙනෙක්ට ලේසියෙන්ම හදා ගන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ හැම ගෙදරකම කරාඹු නැටි කියන දේ හැම ගෙදරකම තියෙනවා. ඒක නැති ගෙදරක් නැහැ. ඉතින් ඒ නිසා ඔයාලට ඉක්මනටම ලේසියෙන්ම මේක හදා ගන්න පුළුවන්. විනාඩි පැය භාගයක් වගේ කාලයක් තමයි මේක යන්නේ හදා ගන්න අපිට යන්නේ. මුලින්ම ඔයා පිරිසිදු භාජනයක් ගන්න. ඒකට කරාඹු නැටි ඔයාගේ කොණ්ඩේට හරියන ප්‍රමාණයට දාගන්න. මම නම් ඉතින් චුට්ටක් වැඩිපුර හදලා අරන් තියෙනවා ෆ්‍රිජ් එකට දාලා. මම ඉතින් ඒ නිසා ටිකක් වැඩිපුර ගත්තා. කොහොම හරි ඔයා ගන්න ප්‍රමාණය අරගෙන හොඳින් ඕක සෝද ගන්න ඕන. ඊට පස්සේ ඕකට වතුර එකතු කරගන්න ඕන. මොකද වතුර ටිකක් වැඩිපුර එකතු කරගන්න. ඕක මට කියන්නේ ගින්දර අඩු ගින්දරේනේ ඕක තැම්බෙන්නේ. ඒ නිසා වතුර චුට්ටක් වැඩිපුර තියාගන්න ඕන. මතක තියාගන්න ඕක ගින්දර අඩුම කරලා තමයි හදන්න ඕන. මේ විනාඩි 10කට විතර පස්සේ ඊට පස්සේ මේකෙන් කරාඹු නැටි 10ක් විතර වෙන භාජනයකට දාගන්න. දාගෙන ඒක හොඳට පොඩි කරගන්න. හැන්දෙන් පොඩි කරන්න බැරි නම් අත හොඳට සෝදලා අතින් ඕක නිවෙන්න චුට්ටක් තියලා අතින් හොඳට පොඩි කරගන්න. මොකද මම නම් හැන්දෙන් පොඩි කරාට පොඩි වෙන්නේ නැති නිසා අතින් තමයි පොඩි කරගන්නේ. ඊට පස්සේ පොඩි කරගත්ත ටික ආයෙම අර මේ භාජනයට එකතු කරලා චුට්ටක් කලවම් කරගන්න. කලවම් කරලා ලිප් ඔෆ් කරන්න. ලිප් ඔෆ් කරලා හොඳට සීල් වෙන පියනකින් වහන්න. ඒක වහලා විනාඩි 15ක් විතර ඒක නිවෙන්න තියන්න. නිවෙන්න තියලා ඉවරනාට පස්සේ ඒක මේ අපේ අර ස්ප්‍රේ බොටල් එකට දාගන්න කලින් පෙරා ගන්න ඕන. දැන් මේ ටික ස්ප්‍රේ බොටල් එකට දාගන්න. මුලින් ඔයාගේ කොණ්ඩේ ගැට නැති වෙනකම් පීර ගන්න. පීරනකොට ඕගොල්ලෝ යටින් ඉඳලා උඩට පීරන්න පුරුදු වෙන්න. මොකද එතකොට කොණ්ඩේ කැඩෙන ප්‍රවණතාවය අඩුයි. දැන් අර හෙයාර් ටොනික් එක අරගෙන මුළු ඔළුවටම ඒක ඇප්ලයි කරන්න. ඒ කියන්නේ මුළු හිස් කබලෙම ගෑවෙන විදිහට තමයි ඒක ගා ගන්න ඕන. කොණ්ඩ ගස්වල කොණ්ඩේ අගිස්සේ ඒ වගේ තැන්වල එහෙම හොඳට මේ හෙයාර් ටොනික් එක ගා ගන්න. මේකේ වැදගත්ම දේ තමයි කොණ්ඩේට දෙන මසාජ් එක. ඒ නිසා අඩුම විනාඩි 10ක්වත් කොණ්ඩේට මසාජ් එකක් දෙන්න ඕන. ඔයාගේ නළල හරියට කොණ්ඩේ අඩුයි නම් ඒ හරියට ස්ප්‍රේ කරලා චූටි මසාජ් එකක් දෙන්න. අදට ගිහිල්ලා එන්නම් අලුත් vlog එකකින් හමු වෙමු.